සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම. මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ ඇත්තටම අර එංගලන්තේ ඉන්න මේ දුක හිතුනද කියන ප්‍රෝග්‍රෑම් එක කරන සහෝදරයාගේ වීඩියෝ එකක් දැකලා මට හිතුණා මේ අදහස් ටික ඉදිරිපත් කරන්න. ඉතින් අපේ රටේ නිදහසින් පස්සේ පත්වෙච්ච කිසිම නායකයෙක්ට අපේ රට කෙසේ දියුණු කරන්න ඕනද, රටේ ආර්ථිකය සමාජීය වශයෙන් කොහොමද අපි පියවරක් තබන්නේ කියන එක ගැන හිතලා තව අවුරුදු 10කින් රට කොතෙන්ට යන්න ඕන, තව අවුරුදු 20කින් කොතෙන්ට යන්න ඕන, 30කින් කොතෙන්ට යන්න ඕන කියලා ප්‍රතිපත්ති හා සැලසුම් කරණයකින් රට මෙහෙයුවේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඒකට හේතුව එහෙම රට මෙහෙයුව නම්, රටට නායකත්වය දුන්න නම් රට මීට වඩා හුඟක් ඉහළ තැනක අනිවාර්යෙන්ම තියෙනවා. හැබැයි එක දෙයක් අපිට පැහැදිලි, ඒ නායකයෝ හැමදෙනාම බලය වෙනුවෙන් කටයුතු කරා. ඒ බලය ලබා ගත්තේ වැඩි වශයෙන්ම ඒගොල්ලන්ගේ පැලැන්තිය ආරක්ෂා කරගන්න, ඒගොල්ලන්ගේ පවුල් බාරය රැකගන්න, ඒගොල්ලන්ගේ වත්කම් වැඩි කරගන්න සහ එසේ කරන ගමන් යම් කිසි සංවර්ධනයක් දෙයක් කරන්න ඔවුන් අමතක කරේ නැහැ. නමුත් එහි අරමුණ වුණේ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා වූ සංවර්ධනයක්. ඊට පසු කාලීනව විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා ඊට වඩා වෙනස් වූ බලයක් පිළිබඳව උනන්දු වුණා. මොකක්ද ඒ බලය? එතෙන්දී ඔවුන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් සහ ඩෙමොක්‍රටික් ආයතනවල ස්වෛරීභාවයට තර්ජනයක් වන ආකාරයෙන් අනපනත් මගින් පාර්ලිමේන්තු වෙනස් කිරීම තුළින් ඒවායි බලය හැල්ලු කිරීම සහ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම යම් කිසි නීත්‍යානුකූල භාවයක් ලබා දීමක් වගේ දෙයක් කරන්න උත්සාහ කරා. ඒක කරා. උදාහරණයක් කියනවා නම් දැන් අපි තියෙනවනේ විගණන පනත. ওই විගණන පනතට සංශෝධනය එකතු කරා සොරකම් වංචා පිළිබඳව එම ආයතනයේ නිලධාරීන්ට කටයුතු කරාට, ජනතාවට පේන කටයුතු කරාට ඔවුන්ට නෛතික බලයක් නැති විදියට ඒවයි එම ආයතනවල බලය අඩු කරා. අන්න එහෙම තත්ත්වයක් අපි මේවා ඉන්ඩෙප් දන්නේ නැහැ. මම මේ උදාහරණ දැන් මම දන්නවා. නමුත් මම දැන් මේ රජය යටතේ මම හිතනවා විශාල බලතල ගොඩක් දීලා තියෙනවා ඔය විගණන ආයතනයට. ඔවුන්ට නීතිමය බලතලක් තියෙනවා. මම දන්න විදිහට, මම හරියටම දන්නේ නැහැ ගැන හොයලා බලන්න. ඉතින් ඒ තුලින් කරේ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සහ රාජ්‍ය ආන්ත්‍රණය දුර්වල කිරීම. ඒක අපි හොඳින් දුටුවා. LTT යුද්ධ සමයේදී මේක ඉතාම දරුණු විදිහට සිද්ධ වුණා මහින්ද රාජපක්ෂ. දැන් අලුතෙන්
අපිට අසන්න ලැබෙනවා අර කුමරන් පත්මනාදන් ඊළඟට ඔය LTT ඇල්ලුවා එක්කෙනෙක් ඔය නැව් සහ LTT ආර්ථිකාංශය භාරව කටයුතු ඇල්ලුවා මැලේසියාවේදී අර විශාල වශයෙන් රත්තරන් තොග තිබුණා. ඒ ඔක්කොම මම හිතනවා මහින්ද රාජපක්ෂ යුගයේ ඒව කොන්ෆිස්ටිකේට් කරේ නැහැ. ඔහු විසින් අතුරුදහන් කරා කියන තත්ත්වය තුළ කුමක්ද වුනේ කියන එක ගැන කිසිවෙක් දන්නේ නැහැ. දැන් අද උදේ මම බැලුවා සරත් ෆොන්සේකා CID එකට ගෙනලා අහලා තියෙනවා යම් කිසි විස්තරයක් ඒ පිළිබඳව. එතුමා දන්නේ නැහැ කියන තත්ත්වයක් තමයි කිව්වේ. මොකද එතුමා මම හිතන්නේ CDS එකේද කොහෙද හිටියේ මේ ඒකේ ඉඳලා විශ්‍රාම ගියාද මොකද කතාවගේ එතුමා දන්නේ නැහැ මම හිතන්නේ. නමුත් එහෙම දෙයක් ගැන දන්නවා. ඉතින් ඔය නැගිනහිර පළාතේ හිටපු LTT නායක කරුණා අම්මාන් පිල්ලයන් ඒ කට්ටිය ඔක්කොම ওই සම්බන්ධයෙන් දන්නවා. ඒගොල්ලන් විශාල අපරාධකාරයෝ. ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු අය. නමුත් රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට මැති ඇමතිකම් ලබා දීලා ඔවුන්ව වෙනම තැනකට ගෙනාවා. නමුත් ඒකෙත් බලාපොරොත්තුව ඔවුන්ගේ පැවැත්ම. එතකොට මම මේ හැම අවස්ථාවකදී මේ ප්‍රකාශ කරා ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ බලය. ඉතාම දූෂිත ලෙස රට පාලනය කරා කියන එක තමයි ඒකේ හරය. එම හේතුවෙන් රට අන්තිමට මේක අන්තිම ප්‍රතිඵලය වුණේ මොකද්ද? ඔයගොල්ලන් කවුරුත් දන්නවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා, නිගමනය කළා. රට බංකොලොත් වීමට රාජපක්ෂලාගේ ගත් ක්‍රියාමාර්ග හේතුභූත වෙනවා කියලා. ඉතින් ඒ නිගමනය දීලා තියෙනවා ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය විසින්. ඉතින් දැන් මේ අය දැන් තවමත් බලන්නේ ඔවුන්ගේ පවුල්වල උදවිය සහ ඔවුන් ආරක්ෂා වෙන්න දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව වෙනස් කළා යම් කිසි වෙනසක් කරන්න. මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ජනතාව ඒකට ලෑස්ති කියලා. මම හිතනවා මේ පිරිස් නීතිය හමුවට ගෙන්න ඕනේ. නීතිය හමුවට ගෙනල්ලා මේ පිළිබඳව ඇත්ත රටේ ජනතාවට දැනගන්න ඕනේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපේ රටේ ජනතාව කොච්චර වුණත් වාසනාවන්තයි මෙවැනි රජයක් රටේ පැවැත්ම සම්බන්ධයෙන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නීතිය බලගන්න, පබ්ලික් සේෆ්ටි කියන එක බලගන්නවන්න, ඩෙමොක්‍රටික් ඉන්ස්ටිටියුෂන්ස් විගණන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, නීතිය, ගරු අධිකරණ, ඒ සියලුම ඩෙමොක්‍රටික් ඉන්ස්ටිටියුෂන්ස් ඒවා ශක්තිමත් කරන්න. ඒ තුළ තමයි රාජපාලනය ශක්තිමත් වෙන්නේ. ඊළඟට රටේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදන්න. ඒ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිර දරුවන්ට හිතක් හැදෙනවා කියලා කියන්නේ ඔවුන්ට රැකියාවල් ලැබිලා ඔවුන්ගේ ජීවන තත්ත්වයන් හොඳ තත්ත්වයකට පත් වෙලා රට ආර්ථික වශයෙන් නව පිබිදීමකට එන්න හදන්නේ. අපේ රට භාග්‍යවත් රටක්. මොකද හේතුව රටේ වැහි කාල දෙකක් තියෙනවා. ওই වහි කාල දෙකෙන් රට ආස්වාදන්න පුළුවන් රටක් අපි ඒක දැනටත් කරනවා. ස්වයංපෝෂිත රටක් කරගන්න අපිට පුළුවන්. ඔබ ස්තුතියි.